අයිබෝවන් ඉතිං වාට කොහොමද යාළුවා අලුත් දවසක් ලස්සන උදෑසනක් අද කතා කරන්න යන්නේ අලුත් මාතුකාවක් මම අද කතා කරන්න යන්නේ අපේ සමාජයේ වේගයෙන් පැතිරීගෙන යන නමුත් ජීවිත විනාශ කරමින් යන ගැටලුවක් ගැනයි ඒ තමයි ඔන්ලයින් සූදුව මුලදී මේක හාම්ලස් එන්ටර්ටේන්මන්ට් එකක් වගේ පේනවා ටිකක් try කරලා බලමු ඔන්ලයින් සූදුවේ කාලයක් තියෙයිද කියලා බලමු වගේ හැබැයි මේ වගේ සිතුවිලින්ම තමයි මේ ගමන පටන් ගන්නෙ ඒත් අපි අමතක කරන එක දෙයක් තියෙනවා මේ ගේම් එක ඩිසයින් වෙලා තියෙන්නේ ඔයාගේ ජයග්‍රහණය සඳහා නෙවෙයි. ඔයාට මේක පටන් ගත්තම මේක නතර කරගන්න බැරි වෙන්න. ඔයා හිතලා බලන්න. ඔයාට මේකෙන් ලාභයක් ලැබුණද? එහෙමත් නැත්නම් ස්ට්‍රෙස්, ඩවුට්, ටෙන්ෂන් වැඩි වුණ එක විතරද උනේ කියලා? ගොඩක් අයට සිද්ධ වෙන්නේ එකම දෙයයි. මුලින් පොඩි ගාණක් දාලා ඊට පස්සේ ටිකක් දිනනවා. ඊට පස්සේ කොන්ෆිඩන්ස් එකක් එනවා. මේකෙන් ගාණක් හොයාගන්න පුළුවන් කියලා. මට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතෙනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවද? ඊට පස්සේ තමයි ඔයා මේ ගේම් එකේ උගුලට අහු වෙන්නේ. ඔයා මේ ට්‍රැප් එකට අහු වෙලා ඉවරයි. ඔයා මේ වෙනකල් දිනපු සල්ලි පරාද වෙන්න පටන් ගන්නවා. ඒක රිකවරි කරගන්න. ඔයා මහන්සියෙන් උපයපු සල්ලි දානවා. ඒකත් පරාද වෙනවා. ඔයා ලොස් එක කවර් කරගන්න දාන හැම බෙට් එකක්ම ඔයාව ලොස් කරන්න ගන්නවා. ඔයා උත්සාහ කරන තරමට ඔයාව මේ ඔන්ලයින් ගේම් එක ඇතුළටම ඇදගෙන යන එක විතරයි වෙන්නේ. අද සමාජය හොයලා බැලුවොත් කී දෙනෙක් මේ ඔන්ලයින් සූදුව නිසා ජීවිත විනාශ කරගෙන තියෙනවද? කී දෙනෙක්ට තමන්ගේ පවුල නැති වෙලා තියෙනවද? බිරිඳ දරුවන් අහිමි වෙලා තියෙනවද? හොඳයි. අපි දැන් බලමු. ඔන්ලයින් සූදුවෙන් ඔයාගේ ජීවිතයට වෙන බලපෑම මොකක්ද කියලා. ඔයාගේ කාලය නාස්ති වෙනවා. ඔයාගේ මනස නොසන්සුන් වෙනවා. ඔයාගේ සම්බන්ධතා බිඳ වැටෙන්න පටන් ගන්නවා. නිවසේ අඟදබර ඇති වෙන්න පටන් ගන්නවා. ඔයාටම ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. හැබැයි මේකේ ලොකුම අවදානම සල්ලි විනාශ වෙන එක විතරක් නෙවෙයි. ඔයාට ඔයාව පාලනය කරගන්න බැරි වෙලා යන එක. ඔයා මේක දැනගන්න. ඔයා දැන් මේ සූදුවට එබ්බැහි වෙලා ඉවරයි. ඒක ඔයාගේ වැරැද්දක් විතරක් නෙවෙයි. මේ ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ සයිකොලොජි එක යූස් කරලා. මේ ගේම් එක ප්ලේ කරලා පැරදෙන්න ඔයාව ආයේ මේක ප්ලේ කරන්න පොළඹවන්න පුළුවන් විදියට. ඒත් ඔයාට පුළුවන් මේකේ තවත් ඉදිරියට යනවද නැවත හැරෙනවද කියලා තීරණය කරන්න. හැබැයි අවංකවම ඔයාට මේකෙන් අයින් වෙන්න ඕන කියන සිතුවිල්ල ඇති වෙන්න ඕන. ඔව්. ඔයාට ඒක කරන්න පුළුවන්. අපි පුංචි දෙයකින් පටන් ගමු. මුලින්ම ඔයා පිළිගන්න. ඔයා මේ ගේම් එක නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දන්න නේද කියන එක. මේක නිසා ඔයාට ඔයාගේ සල්ලි නැති වුණා, ගෙදර ප්‍රශ්න ඇති වුණා, ඔයා පවුලෙන් අටත් වුණා. මේ දේවල් ඔයා පිළිගන්න. දැන් අපි වෙනස පටන් ගමු. මුලින්ම ඔයාට හිතවත් අය එක්ක කාලය ගත කරන එක වැඩි කරන්න. යාළුවෝ එක්ක ක්‍රිකට් මැච් එකක් ගහන්න, කැරම් මතක් ගහන්න වගේ දේවල් වලට යොමු වෙන්න ඔයාට පුළුවන්. ඔයා විවාහක නම්, ඔයාට බබාලා ගෙනවා නම්, එයාලා එක්ක ගත කරන කාලය වැඩි කරන්න ඔයාට ගේම් එක ප්ලේ කරන්න හිතන හැම වෙලාවකම ඔයා ටිකක් නවතින්න, ඔයාගේ හුස්මට අවධානය දෙන්න, හෝ වෙන දෙයක්කට ඔයාගේ මනස යොමු කරන්න. අත කොනිච්ච ගන්නවා වගේ දෙයක් කරන්න. එහෙම නැත්නම් ඔයාට මේකට රබර් බෑන්ඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඔයා රබර් බෑන්ඩ් එක අතේ දාගෙන ඉන්න. ඔයාට ගේම් එක ප්ලේ කරන්න හිතනකොට රබර් බෑන්ඩ් එක ඇදලා අතාරින්න. පොඩි වේදනාවක් දැනෙන්න දෙන්න. මේක ටික කාලයක් කරන්න වෙනවා. මේකෙන් වෙන්නේ ඔයාට ගේම් එක මතක් වෙන හැම වෙලාවෙම වේදනාවක් දැනෙනවා කියන එක ඔයාගේ යටි හිතට පණිවිඩයක් විදියට දෙන එක. එතකොට වෙන්නේ ඔයාගේ යටි හිතේ මේ ගේම් එක ගැන මතක් වෙන හැම වෙලාවෙම වේදනාවක් දැනෙනවා කියන පණිවිඩය නිසා ඔයාගේ යටි හිත උත්සාහ කරනවා මේ ගේම් එක ඔයාගේ මනසින් ඒත් කරන්න. මේ විදියට ටික කාලයක් යනකොට නිකම්ම ඔයාට මේ ඔන්ලයින් ගේම් වලට තියෙන ආශාව, ආකර්ෂණය ටික ටික නැති වෙලා යනවා. මේ අතරතුරේදී ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ට ටික කාලයකට මුදල් පාලනය කරන්න බාර දෙන්න. ඔයාගේ බිරිඳ නැත්නම් අම්මා වගේ විශ්වාසවන්ත කෙනෙක්ට මුදල් පාලනය කරන එක මාස 3කට වගේ බාර දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ account වල online transaction disable කරන්න. ඒකෙන් වෙන්නේ ඔයාට ගේම් එක play කරන්න සල්ලි දාන්න ඕන වුණත් online transaction නැති නිසා ඔයාට හිතුන ගමන් ගේම් එකට සල්ලි දාගන්න බැරි වෙන එක. එතකොට ගේම් එක play කරන්න සල්ලි දාගන්න නම් ඔයාට බැංකුවකට යන්න වෙනවා. ඒකට වෙලාවක් ගත වෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයාට අර ගේම් එක ප්ලේ කරන්න ඕන කියන සිතුවිල්ල
ටිකක් හරි අඩු වෙනවා. ඔයාගේ හිතට ආය පාරක් තීරණයක් ගන්න කාලය ලැබෙනවා. තව දෙයක් තමයි ඔයා මේ ගේම් එක වෙනුවෙන් ගත කරන කාලය වෙනත් ආදායමක් ලැබෙන දෙයකට යොදවන්න. ඔයාට පුළුවන් පොඩි බිස්නස් එකක් කරන්න. ඔහෙම නැත්නම් ඔයාගේ හැකියාවක් පාවිච්චි කරලා සුළු මුදලක් උපයන්න. ඒ කියන්නේ ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම් ඔයාට ඒ වෙනුවෙන් මුදලක් ගෙවලා ඔයාගේ සේවාව ලබා ගන්න අය ඕතරම් ඉන්නවා. ඔයාට නටන්න පුළුවන් නම් ඔයා ඩාන්සින් උගන්වන්න ක්ලාස් එකක් පටන් ගන්න. අද කාලේ මේ වගේ දේවල් ඕන තරම් කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් නම් TikTok, Facebook, YouTube වගේ සමාජ මාධ්‍යවල ඕන තරම් වීවර්ස් වලින් මුදල් උපයන්න පුළුවන්. ඔයා මම මේ කියපු පියවරවල් ටික අනුගමනය කරලා බලන්න. ටික දවසක් යනකොට ඔයාටම තේරෙවි. ඔන්ලයින් සූදුව නිසා විනාශ වෙන්න ගියපු ඔයාගේ ජීවිතේ දැන් කොච්චර ලස්සන වෙලාද කියලා. දැන් කොච්චර හැඩගැස්සිලාද කියලා. ඉතින් කොහෙවත් යන ඔන්ලයින් සූදුවක් නිසා මේ ලස්සන ජීවිතේ විනාශ කරගන්න එපා. ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා. අසදී ක්‍රියේෂන් හිත හදන YouTube නාලිකාව